ඉතින් වෙනද වගේම ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවේ මේ දවස්වල හැමෝම වගේ හදන trending AI photos වලින් මේ වගේ animate short video හදන විදිය. මේ වගේ වීඩියෝ එකක් හදාගන්න AI වලින්ම හදපු ෆොටෝ එකක් වෙන්න ඕනේ නෑ. normal ෆොටෝ එකකින් උනත් මේ වගේ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. අද වීඩියෝ එකේදී AI වලින් ෆොටෝ හදන විදිය කියන්නේ නෑ. ඔයා තවත් AI වලින් ෆොටෝ එකක් හදාගන්න දන්නේ නැත්නම් කලින් ඒ ගැන A to Z කියලා දීපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලලා හදාගන්න පුළුවන් දන්නේ නැති අයට. අපි ඉක්මනට මේ වීඩියෝ එක ගිහින් බලමු ෆොටෝ එකක් මේ විදිය වීඩියෝ එකක් විදියට හදාගන්නේ කොහොමද කියලා. මේ වැඩේට සල්ලි ගෙවලා ගන්න AI tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. 100% free AI tool එකක් කරා තමයි අද මේ වැඩේ කරන්නේ. අද අපි මේ වැඩේට පාවිච්චි කරන free AI tool එක තමයි Elon Musk අයිති AI platform එකක් වෙන Grok AI කියන AI tool එකෙන් තමයි අද ෆොටෝ එකක් වීඩියෝ එකක් විදියට හදාගන්නේ. මේ Grok AI කියන MB 14ක් වගේ වෙන app එක download කරගන්න ඕනේ. ඔයා පාවිච්චි කරන ෆෝන් එකට අදාළව මේ app එක download කරගන්න. ඔයාගේ ෆෝන් එකේ ඊට මදි හරි මොකක් හරි ප්‍රශ්නයකට මේ app එක ගන්න බැරි නම් මේ app එක ගන්නේ නැත්නම් ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදන විදිහ ගැන මම මේ වීඩියෝ එකේදී කියන්නම්. app එක download කරන්න open කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපිට options තුනක් දීලා තියෙනවා app එකට sign in වෙන්න. උඩින්ම තියෙන continue with Google කියන එක දෙනවා මම. ඊට පස්සේ එනවා මගේ Gmail account එක select කරන්න. Gmail එක select කරලා දීලා මෙතනදී agree and share කියන එක දෙනවා. ඔන්න දැන් app එක open වෙනවා. මේකේ ගොඩක් features එහෙම තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට ෆොටෝ එකක් වීඩියෝ එකක් කරගන්න අවශ්‍ය වෙන features එක තමයි මෙතන තියෙන create videos කියන එක. create videos කියන එක දීලා මේ යටම තියෙන ෆොටෝ එක වගේ තියෙන icon එක කන්න ඒක touch කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික පෙන්නනවා. ඔයාට මෙතනදී වීඩියෝ එකක් විදිහට හදා ගන්න අවශ්‍ය මොන ෆොටෝ එකද කියලා සිලෙක්ට් කරගන්න. මම මෙතනදී මේ වගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරන් මට මේ ෆොටෝ එක මොන වගේ වීඩියෝ එකක් විදිහටද හැදෙන්න ඕනි කියලා යටින් මම ටයිප් කරගන්නවා. ඉතින් මේ ෆොටෝ එක බලුවම පේනවා මේක වහින වෙලාවක ගත්ත ෆොටෝ එකක් වගේ කියලා. මේ ෆොටෝ එකත් AI වලින්ම හදාගත්ත එකක් තමයි. දැන් මම මෙතනදී කරන්න යන්නේ මේ වහිනා වගේ තියෙන ෆොටෝ එක ඇත්තටම වහින විදිහට වීඩියෝ එකක් විදිහට හදාගන්න යන්නේ. අපි බලමු මේක කොයි විදිහට එයිද කියලා. මෙතන තියෙන විශේෂත්වය තමයි මම සිංහලෙන් මේ විදිහට ටයිප් කරනවා වහිනා කියලා. ඔන්න ඊට පස්සේ මෙතනදිත් කන්ටිනියු දුන්නාට පස්සේ අර අපි දාපු වහිනා වගේ තිබෙන ෆොටෝ එකකින් මෙන්න මේ වගේ තප්පර ගානක ලස්සන වීඩියෝ එකක් ඇදලා තියෙනවා. මේ free AI tool එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක විතින්ම අපි දාන ෆොටෝ එකට අදාළව ඒකට ගැලපෙන background sound එකකුත් දාලා තමයි මේ හදලා දෙන වීඩියෝ ක්ලිප් එක හදලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට වැස්සක sound එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඒක මම මෙතනදී play කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එකට copyright ප්‍රශ්න එන්න පුළුවන් නිසා එහෙමනම් මෙතන තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ටච් කරලා මේ හදන වීඩියෝ අපිට අපේ ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. තවත් ෆොටෝ ටිකක් දාලා ඒ වගේත් මේ විදිහේ වීඩියෝ ටිකක් හදලා පෙන්නන්නම්. ඔයා දාන ෆොටෝ එකට අදාළව ඒකට ජෙනරේට් වෙන වීඩියෝ එක තීරණය වෙන්නේ ඔයා දාන ප්‍රොම්ප්ට් එක අනුව. මම අර කලින් පෙන්නුවා වගේ සිංහලෙන් ඕනේ නම් ටයිප් කරලා වුණත් වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. නැත්නම් ChatGPT වගේ AI tool එක පාවිච්චි කරලා වුණත් හොඳ ප්‍රොම්ප්ට් එකක් හදාගෙන ඒ ප්‍රොම්ප්ට් එක මේකට දාලා ලස්සන AI වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලා දන්නවා ඇති ෆොටෝ එකකින් මේ වගේ වීඩියෝ එකක් හදන විදිය. දැන් අපි බලමු මේ ඇප් එක පාවිච්චි නොකර කොහොමද ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදාගන්න මේ වැඩේම ඇප් එක පාවිච්චි නොකර කරන්න කියලා. ඇප් එක පාවිච්චි නොකර අපිට ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදාගන්න පුළුවන් මෙයාලගේම වෙබ්සයිට් එක හරහා. ඔයා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකට ගිහින් Grok AI කියලා සර්ච් කරන් මේ එන සයිට් එකට යන්න. මේ වැඩේ ඔයාලට තවත් ලේසි වෙන්න මේ සයිට් එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. වෙබ්සයිට් එකට ගියාම මට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ වෙබ්සයිට් එකට එනකොට සමහරක් විට sign in වෙන්නේ අර ඇප් එකේ sign in වුණා වගේ තමයි මේකේ sign in වෙන්න තියෙන Gmail account එකක් වගේ select කරන් sign in වෙන්න. මම කලින් මේ සයිට් එකට ආපු නිසා දැන් මට ආයෙ sign in වෙන්න ආවේ නැහැ. පහලින් ටයිප් කරන්න තැනක් තියෙන්නේ අන්න ඊට එහයින් තියෙන pin icon එක touch කරන් upload file දෙන්න. මෙතනින් only this time මේ අයිනම තියෙන ෆොටෝස් and videos කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික බලා ගන්න පුළුවන්. ඔයාට වීඩියෝ එකක් විදිහට හදා ගන්න අවශ්‍ය මොන ෆොටෝ එකද කියලා මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න. මම මෙතනින් ෆොටෝ එකක් සිලෙක්ට් කරන් මේ ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට හදා ගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් හදාගත්තා ChatGPT වලින්. ඒක මම මෙතනට පේස්ට් කරන් සුදු පාට ඊතලයක් වගේ තියෙන icon එක දෙනවා. ඔන්න ටික වෙලාවකට පස්සේ බලා ගන්න පුළුවන් අපි දාපු ෆොටෝ එකෙන්ම ෆොටෝ දෙකක් එවලා අහනවා කෝකද වීඩියෝ එකක් විදිහට හැදෙන්න ඕනි කියලා. මම මෙතන දෙකක් සිලෙක්ට් කරගන්නවා මේ වගේ.
ඊට පස්සේ ටික වෙලාවක් යනවාර ෆොටෝ එක වීඩියෝ එකක් විදිහට ජෙනරේට් වෙන්න. පස්සේ මේ වීඩියෝ එක අපිට ප්ලේ කරලා උනත් බලා ගන්න පුළුවන්. මෙතනම් බලාගන්න පුළුවන් වෙන වෙනම අපි දාපු AI ෆොටෝ එක වගේම ජෙනරේට් කරලා තිබු වීඩියෝ එකත්. මෙතනත් මේ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ටච් කරලා හදාගත්ත වීඩියෝ ක්ලිප් එක අපේ ෆෝන් එකේ ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඉක්මනටම බලමු තවත් මේ වගේ ෆොටෝ ටිකක් හදලා ඒකට කොයි වගේ වීඩියෝ ක්ලිප් ටිකක් ජෙනරේට් කරලා දෙයිද කියලා. මේකටත් මේ වගේ ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් ජෙනරේට් වුණා බලා ගන්න පුළුවන්. මේකත් අපිට ඕනේ නම් අර වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලා දන්නවා ඇප් එකෙන් වගේම වෙබ්සයිට් එකකිනුත් ෆොටෝ එකක් වීඩියෝ එකක් විදියට ජෙනරේට් කරගන්න විදිය. මේ දවස්වල යන ට්‍රෙන්ඩ් එකට කට්ටිය ලස්සන AI ෆොටෝස් හදනවනේ. අන්න ඒ වගේ ෆොටෝස් හදා ගන්න අවශ්‍ය වෙන ප්‍රොම්ප්ට් ගොඩක් අපි මේ වෙනකොටත් අපේ WhatsApp channel එක කරා ඔයාලට දීලා තියෙනවා. WhatsApp channel එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. දවස් ගානේ වගේම මේ වගේ ෆොටෝස් හදා ගන්න අවශ්‍ය ප්‍රොම්ප්ට් අපේ WhatsApp channel එකට දානවා. කැමති අය channel එක follow කරලා තියාගන්න. අද වීඩියෝ ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝට like එකක් දාලා මේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් පහලින් comment කරන ගමන් අමතක නොකර channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එක dial කරලා තියාගන්න. මම මේ වගේම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට අගාවටම notification එක ගෙන්න ගන්න පුළුවන්. තවත් වෙනස් මේ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ආදර ගිහින් එන්න සුබ දවසක් මේ වීඩියෝ එකත් එක්ක ඉදලා හිටපු ඔයාලා හැමෝටම